අද බලමුද හොටෙල් එකේ හදනවා වගේම ගොඩක් රසට කොහොමද මික්ස් රයිස් එකක් හදාගන්නේ කියලා. හරිම ලේසි. ඔන්න කඩෙන් ගන්න ඕන කරන්නේ ඒ රසටම හරිම ලේසියෙන් හදන විදිය තමයි ඔන්න අද මං කියලා තියෙන්නේ. අපි එහෙනම් බලමු මේ රසම රස මික්ස් රයිස් එක ලෑස්ති කරගන්නේ කොහොමද කියලා. මුලින්ම අපි කරන්න ඕනේ බත් එක හදාගන්න එක. මම අද මික්ස් රයිස් එක හදන්න පාවිච්චි කරන්නේ බාස්මති හාල්. ඒ නිසා මම මෙන්න මේ විදිහට වතුර එකක් ලිපේ තියාගත්තා. වතුර එක හොඳට රත් වුණාට පස්සේ ඒක ලුණු ටිකක් සහ බටර් හෝ ගී ටිකක් දාගන්න. ඊට පස්සේ හොඳින් සෝදාගත්ත හාල් ටික වලට දාගන්න පුළුවන්. මම මෙතන ග්‍රෑම් 350ක් අරගෙන තියෙනවා. ඊළඟට මම රම්පෙ ටිකක් එහෙම දාලා බත් එක හොඳට උයා ගන්නවා. බත් එක 95ක් වගේ හොඳින් තැඹුණාම ඇති. රයිස් එක හදන්න මම පාවිච්චි කරන ඉස්ටෝග්‍රෑම් 250ක්, චිකන් ග්‍රෑම් 250ක් සහ සොසේජස් කරල් 3ක්. දැන් මුලින්ම මේ දේවල් ටික හොඳින් සීසන් කර ගන්න ඕනේ. මේ චිකන් සහ ඉස්සු ටික හොඳට සෝදලා පිරිසිදු කරලා අරගෙන තියෙන්නේ. දැන් මම ඒකට මුලින්ම එකතු කර ගන්නවා ඔයස්ටර් සෝස් මෙසැඳි එකක්. සෝයා සෝස් මෙසැඳි එකක්. ඊළඟට මිරිස් කුඩුත් තෙහෙඳි දෙකක් වගේ එකතු කරගන්න. ලුණු ටිකකුත් දාලා මේ වගේ හොඳට කලවම් කරගන්නවා. හොඳින් කලවම් කළා මේ ටික හොඳට සීසන් වෙන විනාඩි 10ක් වගේ වහලා තියන්න. පුළුවන් නම් මේක ඔයා ශීතකනේ සාමාන්‍ය කොටස තියාගන්න. දැන් ඔන්න මගේ බත් එක හරි. බත් එක මම 95ක් වගේ තමයි උයාගත්තේ. මොකද මේක නැවත නැවත අපි කින්තර වැඩි කරලා කලවම් කරන නිසා ගොඩාක් උයාගත්තොත් එහෙම බත්තට කැඩෙන්න පුළුවන්. දැන් වතුර ටික බෙරෙන පැත්තකින් තියලා තියන්න. අපි දැන් සීසන් කරගත්ත දේවල් ටික බැදගමු. තෙල් එකක් ලිපේ තියලා මම ඉස්සු ටික මුලින්ම දාලා ඒ ටික බැද ගන්නවා. ගින්දර සාමාන්‍ය ප්‍රමාණය තියලා බැද ගන්න. ගොඩාක් වැඩි කරගන්න එපා. ඉතින් ඔන්න මෙන්න මේ වගේ ගානට බෙදුනට පස්සේ ඉස්සු ටික එළියට ගමු. ඊට පස්සේ අපි චිකන් ටික බෙදගමු. චිකන් ටික බෙදගනිද්දී ඔයගලන්ට කියනවනේ වැදගත්ම දේ තමයි ගොඩාක් කළු වෙනකන් කර වෙනකන් බෙද ගන්න එපා. එහෙම වුණොත් එimhe චිකන් එක ගොඩාක් හයි වෙනවා. සාමාන්‍ය ප්‍රමාණය තමයි අපි මේක බෙද ගන්න ඕනේ. මෙන්න මේ වගේ ගානට බෙදුනට පස්සේ එළියට ගමු. ඊළඟට මම සොසේජස් ටිකත් ওই විදිහටම බෙද ගන්නවා. ඔය බෙදගත්ත දේවල් ඔක්කොම ටික පැත්තකින් තියන්න. රයිස් එක හදන අද මම පාවිච්චි කරන්නේ කැරට් සහ ලුණු කොළ. ඉතින් ඔයාලට කැමති නම් ගෝවා, මාළු මිරිස් මේ ඕන දෙයක් මික්ස් රයිස් එක හදන්න පාවිච්චි කරන්න පුළුවන්. දැන් ඔන්න කපාගත්ත දේවල් ටිකත් පැත්තකින් තියලා ඊට පස්සේ මම ටිකක් ලොකු භාජනයක් ගන්නවා. භාජන රත් වුණාට පස්සේ තෙල් ටිකක් දාගන්න. ඊළඟට යහමින් ඉඟුරු සුදුලුණු ටිකක් එකතු කරගන්න. ඉඟුරු සුදුලුණු හොඳින් සෝදලා පොතු පිටින් කොටලා ගන්න. ඊළඟට යාන්තමින් සෝදෙනකම් බැදුනට පස්සේ ඔයාලට පුළුවන් කපාගත්ත කැරට් ටිකයි කපාගත්ත ලුණු කොළ වලින් භාගිකුත් එකතු කරලා මෙන්න මේ විදිහට හොඳට කලවම් කරගන්න. හොඳින් කලවම් කරගත්තට පස්සේ එළවලු වලට ලුණු ටිකකුත් එකතු කරගන්න. ඊළඟට මම මේකට එකතු කරගන්නවා බිත්තර 3ක්. ඉතින් බිත්තර වගේ දේවල් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට එකතු කරන්න පුළුවන්. දැන් බිත්තර ටික මෙන්න මේ වගේ කලවම් කරලා බිත්තර වල තියෙන තෙත ගතිය අඩු වෙන්න කලින් අපි අර හදාගත්ත බත් එක දාගමු. දැන් මේ වෙලාවේ ගින්දර චුට්ටක් අඩුවෙන් තියාගන්න. බත් එක දාගත්තට පස්සේ ඊළඟට අර අපි බෙදගත්ත දේවල් ටිකත් ඔක්කොම මෙන්න මේ විදිහට බත් එකට එකතු කරමු. එකතු කරලා ගින්දර වැඩි කරලා හොඳින් කලවම් කරගන්න. හොඳට ගින්දර වැඩි කරලා විනාඩි 2-3ක් අපි මෙන්න මේ විදිහට කලවම් කරමු. ඊළඟට අපි බත් එක රසවත් කරන සෝස් එක ලෑස්ති කරගමු. අපිට ඕන කරනවා ඔයස්ටර් සෝස් මෙසැනි දෙකක්, සෝයා සෝස් මෙසැනි දෙකක්, සීනි තේ හැඳි එකක්, ලුණු තේ හැඳි එකක්, බටර් ටිකක් සහ මිරිස් කුඩු ටිකක් දාලා මම මේ වගේ හොඳට කලවම් කරගන්නවා. මිරිස් කුඩු මම තේ හැඳි එකක් වගේ තමයි දැම්මේ. හොඳට මෙන්න මේ විදිහට කලවම් කරගන්න. දැන් ඔයාලට පුළුවන් ඊළඟට මේ හදාගත්ත සෝස් එක බත් එකට දාගන්න. බත් එකට දාලත් හොඳට මෙන්න මේ විදිහට කලවම් කරගන්න. සාමාන්‍යව හාල් ග්‍රෑම් 350ක් වගේ හදනවා නම් සෝස් එක මේ ප්‍රමාණයට හදන්න. 500කින් වගේ හදනවා නම් චුට්ටක් සෝස් එක වැඩි කරලා හදාගන්න. සෝස් එක මේ විදිහට දාලා අපි දැන් හොඳට කලවම් කරමු. මේ වෙලාවෙත් ඔයා ගින්දර පොඩ්ඩක් වැඩි කරලා තමයි හොඳින් කලවම් කරගන්න ඕනේ. ලුණු කොළ ටික දැම්මට පස්සේ මම ලිප වහගත්තා. මේ වෙලාවේ රයිස් එක හරිම සුවඳයි. ඔන්න දැන් අපේ මික්ස් රයිස් එක හරි. මේක ඇත්තටම හරිම සුවඳයි. සාමාන්‍ය අපි කඩෙන් ගන්න රයිස් එකටත් වඩා රසවත්. ඉතින් පිරිසිදුව හරිම ලේසියෙන් ඔයාට ගෙදර හදා ගන්න පුළුවන්. කඩෙන් ගන්න ඕන කරන්නේ අනිවාර්යෙන් හදලා බලන්න. ඒ රසටම තියෙනවා. ඉතින් ඔන්න හරිම විදිහට හදන විදිය තමයි අද මම කියලා දුන්නේ. ඔන්න හැදුවට පස්සේ කොහොමද කියන අමතක කරන්න එපා. කමෙන්ට් එකක් දෙන්න.